फ्रेंड्स ඉතින් මොකද වෙන්නේ ඔයාලා සාරේ පිළිගන්නවා Minecraft hardcore දෙවැනි එපිසෝඩ් එකට. හරි එහෙනම් මේ එපිසෝඩ් එක කරන්න යන්නේ අපි අපේ village trading hall එක ආදන එක තමයි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ යාළුවනේ ආමර් ටික දාගන්න එක තමයි. නැත්තම් කොහේ හරි අස්සක ඉඳලා මොප් කෙනෙක් පැන්නොත් ආයිත් අපි ඉවරයි. ඉතින් කෙලින්ම ඉවරයි. මම ෂීල්ඩ් එක ගන්න යාළුවනේ. එතකොට මේ බ්ලොක් කරන හින්දා මේ view එක ඒකින්ද මම ෂීල්ඩ් එක පොඩ්ඩක් අයින් කරලා තියෙන්නේ. අපි දැන් යමු village trading hall එක බලන්න. ඊට කලින් යනවා මට ඔයාලට දෙයක් පෙන්වන්න තියෙනවා. මම ඕෆ් කැමරා යාළුවනේ මෙන්න පොඩි මොප් ෆාම් එකක් හැදුවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. මේක හැබැයි මම හිතන්නේ මේක වැඩ ගන්නවා කියලා. මම පොඩි 5x5 හෝල් එකක් හදලා ඉසිම ටෝච් යන්න නැතුව තිබ්බේ. කිසි දෙයක් පේන්නේ නැහැ යාළුවනේ. මොකද කිව්වොත් ඒකේ මොප්ලා ස්පෝන් වෙන්න ඕන හින්දා ඒත් මම හිතන්නේ යාළුවනේ ඒක වැඩ ගන්නවයි කියලා. ඒ හින්දා මේක අමතක කරලා අපි දැන් යමු මම ට්‍රේඩින් හෝල් එක හදන තැන පෙන්වන්න ඔයාලට. යාළුවනේ ඔයාලට මතකයි නේද අපේ ගියර්ලින් සුමනේ අයියා. මේ ඉන්නේ යාළුවනේ සුමනේ අයියා. එයායි තව යාළුවෙකුයි ආපු හින්දා යාළුවනේ මම කොටු කරලා ඉස්සෙල්ලම තියාගත්තා. ඒ දෙන්න මේකට ඇතුළට දාන්න. එතකොට ලේසි හින්දා මේ තියෙන යාළුවනේ මම ඔෆ් කැමරා හදපු මේ එක මම දැන් යාළුවනේ කරන්න ඕන මේ කොබල්ස්ටෝන් වලින් මේ බිත්තිය රිප්ලේස් කරන්න ඕන යාළුවනේ. නැත්තම් හරියන්නේ නැහැ. අමන කොට කොබල්ස්ටෝන් ටික ගන්න එක. හරි යාළුවනේ එහෙනම් මම කොබල්ස්ටෝන් ටික රිප්ලේස් කරන්න 1 2 3 ආන්න යාළුවනේ දැක්ක නේද මගේ මැජික් එක. මම මේ සේරම කොබල්ස්ටෝන් වලින් රිප්ලේස් කරා. මම යාළුවනේ ගෝවඩත් එක මෙතන ටෝච් හින ගොඩක් ගහලා තිබ්බේ යාළුවනේ. නැත්තම් මොබ්ස් ස්පෝන් වෙන හින්දා දැන් අපි ඒක හින්දා මේ ටික ටෝච් ටික හරියට ගන්න මේ ටික අයින් කරගමු. හරි එහෙනම් ඔන්න ටෝච් ටිකත් මේව කරගත්තා. දැන් අපි උඩට යමු. විලේජර්ස්ලා එක හොයාගන්න අපි නිදා ගන්න ඕන රෑ වෙලා වහිනවා. අපි නිදාගමු. ටක් ගාලා. අපිට දැන් කරන් තියන්නේ අපේ ඉන්වෙන්ටරි එකේ තියෙන අනවශ්‍ය වටර එක මේ චෙස්ට් එකට දාගන්න එක. අපි දැන් මේ විලේජර්ස්ලා ටික අපි ට්‍රේඩින් හෝල් එකට දාගමු. හරි මෙතනින් බ්ලොක් එකක් හැරුවා. මේ බ්ලොක් එක කැඩුවා. අපි දැන් ඇතුළට බැස්සා. අපි දැන් මේ විලේජර්ස් ඉන්න බ්ලොක් එක කඩන්න ඕන. එතකොට මේක ඇතුළට වැටෙනවා. හරි. දැන් මේක ගලවගමු. අයියෝ අම්ද වුණා. අපිට ඇක්සන් ගන්න. අයියෝ. ඇයි මම මේක උඩ අයියෝ. දැන් අයිත් උඩට යනකො වර්ග ගන්න. හරි මේක ගත්තා. ෂෝට් කට් මේ ටික වහගමු ඉස්සෙල්ලා. නැත්නම් මේක ඇතයිනේ. පැටියෝ කොහමද? ඉතින් හරි දැන් දැන් සොම්බි කෙනෙක් ඉන්නවා. දිස්සි දොර කඩාගෙන ආවොත් නම් ඉවරයි යාළුවනේ. ඒකින්ද මේ මෙතන බ්ලොක් එකක් ගහලා තියමු. දොර කඩාගෙන ආවොත් උපර විලේජර්ස්ලා සේරම සොම්බි විලේජර්ස්ලා කරලා දාවි. මෙතනට බ්ලොක් එකක් ගහලා තියාගමු වැඩි ආරක්ෂාව සඳහා. දැන් අපි මේ බ්ලොක් ටික අයින් කරගමු. Compramos carros y camionetas. හරි දැන් අපි මේ අවත්ත ඇතුළට දාගමු. අපිට දැන් කරන් තියෙන්නේ මෙයාලගේ වර්ක් ස්ටේෂන් ටික මෙතනින් ප්ලේස් කරන එක. දැන් ප්ලේස් කරලා අපිට බෙඩ් ටිකක් හොයාගන්න යන්න ඕන. මේ ප්ලේසින් ටේබල් එක මෙතනින් තියලා අපි දැන් උඩට යමු බෙඩ් ටිකක් හොයාගන්න. එහාට බලයන් බා. එල්ලිලා ඉන්න ලැඩර් එක ගෙනියන්න. ලැඩර් එක උඩට යනවා වගේ. උඩට යන්නත් බෑ එල්ලිලා ඉන්නවා. අපිට මේ බෙඩ් එක ගන්න බෑනේ මගේ බෙඩ් එක.
අපි දැන් යම් බෙඩ් ටිකක් හොයාගෙන කවුද මම මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ? හේ ඔය කවුද බං? එතකොට අර යට ඉන්නේ කවුද? thank you බං. දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්නා වගේ බං. ඌ කොහෙද? ගියානේ බං. අයියෝ. මේක වහලා යන්න අමතක කරන්න හොඳ නැහැ. අපි යමු බෙඩ් ටිකක් හොයාගෙන. අයල් මට වැඩ කියන්න අමතක වුණා යාළුවනේ මං කලින් එපිසෝඩ් එකේ මේ ඕෆ් කැමරා කියන්නේ පළවෙනි එපිසෝඩ් එකේ අර හවුස් ටුවර් එකක් දෙන්න කලින් ඕෆ් කැමරා යාළුවනේ මෙන්න මේගේ පොඩි ට්‍රේඩින් හෝල් එකක් හැදුවා. මේක හරි ගියේ නැති හින්දා මම අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේඩින් හෝල් එකක් හැදුවා. මේ තියෙන්නේ යාළුවනේ බෙඩ් ටික ඇතිවෙන්නේ. දැන් මේ බෙඩ් ටික කඩාගමු. යාළුවනේ ඉතින් ඔන්න යන්න හදද්දි ඉතින් මට අනුකම්පාවක් හිතුණා. ඉතින් විලේජස්ලා මෙච්චර ගොඩකට මම බෙඩ් එකක් දාලා ගියේ යාළුවනේ. පවුහින්දා අපිට දැන් පොටෑටෝ ඕන. අපි යන් ගම්මෙන්ම උස්සලා උන්ටම දීලා උම්මම බෝ කරලා උන්ගෙම ට්‍රේඩ් අරගෙන අපි පෝසත් වෙන්න හදන යාළුවෝ. පස්සේ එපිසෝඩ් එක තමයි ඒක වෙන්නේ. මේක ඉතින් අපි බෝ කරන එකයි තව මේ බ්‍රීඩ් කරන එකයි මේ තව ට්‍රේඩින් හෝල් එක පොඩ්ඩක් බෙඩ් දාලා මේ දාන එක තමයි යාළුවනේ කරන්නේ. ඉතින් අපි දැක්කලා මේ පොටෑටෝ ටික කලවගෙන අපි ගෙදර යනවා. අන්න ගියා යාළුවනේ විලේජස් කෙනෙක් ඇතුළට. කෝ ඇක්ස් එක මම තියෙන්නේ. කෝපන් හරි දොර ඇරෙන්නේ නැහැ. මේ ඉන්නේ ෆිෂර්මන් ගෙනයි. කමන්නේ ඌවත් දන්නේ අන්නාව බ්ලැක් ස්මිත්. ඔයා තමයි යාළුවනේ. මෙයාව තමයි දාන්න ඕන. අන්න පළ යටට දැන් දුවන්න එපා බං. මම ඉඳහම් පොඩ්ඩක් එක විදියකට. හරි වැටුනේ. අන්න හරි. ඔන්න ඉබයි තියාගෙන වැටි. අයියෝ නහය තැල්ලුණා. සමා වෙන්න මිත්‍රයා. අවසට මම බෙහෙත් අරන් දෙන්න. මේකත් අරගෙන මේ වැහුවා. දැන් අපි බෙඩ් ටික ප්ලේස් කරගමු. අපිට මීට වඩා ගොඩක් බෙඩ් ඕනේ යාළුවනේ විලේජස් බේබි විලේජස්ලටත් එක්ක මේ බෙඩ් අපි දැන් මේකේ වූල් තියද කියලා බලමු. නෑ මේකෙත් වූල් නෑ. මේකේ වූල් නෑ යාළුවනේ. අපිට දැන් මේ සත්තු ටික බ්‍රීඩ් කරන්නත් ඕන. ෂෙයාර් එකක් ගත්තා, වීට් ටිකක් ගත්තා. අපි දැන් සත්තු ටික බ්‍රීඩ් කරන්න යමු. වීට් ටික අතර ගමු. දැන් බලන්න ඔය යාළුවනේ මුන් ටික පෙරේතයෝ ටික වගේ එක මුල්ලකට එන හැටි. අපි දැන් මුන් ටිකට අක්කලා බ්‍රීඩ් කරගමු. අන්න අතන එකේ ෂෙයා කරලා මූව ෂෙයා කරගමු. හරි ෂෙයා. ඇතුළට වැටෙන්නේ. යන්කින් ඒ ෂෙයාර. ඔයි වොන්ඩරින් ට්‍රේඩර්. බාව මගේ වූල් ටික ගන්නද? දා මම වූල් ටික දෙන්න. කෝ පොරව ගමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලා ගහන්නේ මූටද. ඉස්සෙල්ලාම වොන්ඩරින් ට්‍රේඩර්ට ගහලින්. කොහෙද මම යන්නේ? පොඩ්ඩක් අයිටම් ටිකක් තියලා ආයෙ ටික තියෙනවා. හරි. දැන් අපි වොන්ඩරින්ට ගහමු. වොන්ඩරින්ට පැත්තේ නෑ. එකපාරක් පැත්තේ නැති කෙනා වගේ ඉපාර අනිවාර්යයෙන්ම වදිනවා. තෝහෙද මෙච්චර ගහන්නේ? උතර කියලා ගහනවා. ඉඳගෙන. ෆ්‍රී ලීඩ් ටිකුත් හමුවා. දැන් ඔයාගේ වාරේ. ගේ කතාවත් ඉවරයි. දැන් අපි යන් බෙඩ් ටිකක් හදාගන්න.
බෙඩ් ටිකක් හදාගන්න අපිට මේ බෙඩ් ටිකක් ඕනේ. බෙඩ් ටිකක් ගමු. අඬවල කියන්නම තුනනවා මේකේ. ට්‍රී කැපිටේටරුයි වෙන් මයිනර් මොන්ට් එක දාලා තියෙන්නේ. ඔයාලට ඕන නම් මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් එක. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. අපි දැන් බෙඩ් ටික හදාගන්න යමු. හරි දැන් අන්න අපි ආවා. දැන් අපි බෙඩ් ටික ප්ලේස් කරගමු. ඉන්වෙන්ටරි එකෙන් අරගෙන. දැන් අපි විලේජස්ලා ටික බ්‍රීඩ් කරගමු. හරි දැන් හරිනම් බ්‍රීඩ් වෙන්න ඕන මුන් ටික පොඩ්ඩ අන්න බ්‍රීඩ් වෙනවා යාළුවනේ. බ්‍රීඩ් වෙනවා. මුගේ ජොබ් එක නැතුණා ආයෙත් හම්බුණා. මේ පොටැටෝ ටිකත් තිසික්කම අර ෆිෂර්මන් තනියෙන් කෑවනේ. ඒවා මක්කද්ද වැඩ ෆිෂර්. මේ ඉන්නේ යාළුවනේ අපේ විලේජ් ට්‍රේඩින් හෝල් එකේ පළවෙනි බේබි විලේජ්. මෙයාව ලොකු වුණාන් පස්සේ මම මෙයාට ලෙක්ටර්න් එකක් දීලා මෙයා ලයිබ්‍රේරියන් විලේජ් කෙනෙක් කළා. මෙයාගේ මෙන්ඩින් බුක්ස් සහ තවත් එන්චානින් බුක්ස් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන්නේ යාළුවනේ මගේ ෆ්ලෙචින් විලේජ්. මෙයාව මම ලෙවල් අප් කරලා තියෙන්නේ යාළුවනේ. හරි දැන් අපි මෙන්න තාත් බෝගෙන තාත් බ්‍රීඩ් වෙනවා. හරි කෝ වනිත් බේබි විලේජ් ඇක්ස ගමු. මම ඔයාලට හොඳ පාඩමක් උගන්වනවා. හයි ෂව් ඔය තනියෙන් කන එකට තමයි ඔය පාඩම උගන්වන්නේ. සමා වෙන්නේ යාළුවනේ මේ මට ඒක කරන්න උනා යාළුවනේ මට මහා කරදරයක් කියලා තිබ්බේ යාළුවනේ. මේ යාළුවනේ මගේ බ්ලැක් ස්පීඩ්ලා දෙන්න. මෙයා එක්කෙනෙක් ට්‍රේඩ් කළා අනිත් එක්කෙනා ට්‍රේඩ් කළා නෑ. මෙන්නේ ප්ලේජර් දැන් බේබි විලේජ්ලා දෙන්නෙක්. දැන් අපි උඩට යන්. උඹ කොහෙන්ද බං ආවේ? දැන් උඹට තර දෙන්න. පැව්. හරි උඹේ කතාවත් ඉවරයි. දැන් අපි යමු අපේ ඇනිමල් ටික මරා ගන්න. සෝරි යාළුවනේ මේකෙන් වීගන්ලට හાર્ට් අටැක් එකක් හැදේවි. ඒකින්ද මම සජෙස්ට් කරනවා වීගන්ලට මේක බලන්න එපයි කියලා. හින්දා අපි මරමු. අපි දැන් මුන් ටික ඉතුරු කරලා උන් ලොකුනේ පස්සේ අයිත් බීට් කරන්න ඕන. ඊට කලින් අපි මේ කෑම ටික උයාගෙන එමු. මම හිතන්නේ අපේ ෆර්නස් එක මෙතන තිබ්බේ. ඔව් මේ ෆර්නස් දෙක ගලව ගන්න ඕන. අර මේ අනිත් රූම් එකට මාරු කරන්න. ඒකෙන්ද මේ දෙක ගලව ගමු. ටක් ගාලා. අම්මා මේකෙත් තිබිලා බීෆ්. කවන්නේ ඒ ටිකත් අරගෙන යමු. අපි දැන් මේ ටික මෙතනින් ප්ලේස් කරලා මේ ටික ස්මෙල්ට් කරගමු. කෑම ටික ස්මෙල්ට් කරගමු. උයාගමු. හරි. පළවෙනිටම අපි මටන් ටික දාගමු. ඊට පස්සේ අපි බීෆ් ටික දාගමු ඊළඟට. අපි දැන් කෝල් ටිකක් ගමු. 5ක් 4ක් 4ක් විතර ගත්තා. මේක තමයි අපි මටන් තියෙන එකටත් දාන්න කෝල් ටිකක් ගමු. ඊළඟට කෝල් 5ක් විතර ගමුනේ.
4ක්ද 5ක්ද එකක් මදි වේවි. 4ක් ගමු. 3ක් ගත්තා. හරි. දැන් සේරම 4ක් තියෙනවා. මේකටත් 4ක් දාලා මේ ටික ස්මෙල්ට් වෙනකන් 2ක් දැම්මා. දැන් මේ ටික ස්මෙල්ට් වෙනකන් ඉන්න ඕනේ යාළුවනේ. මේකේ කුක් කරලා තියලා 3ක්ම. මේ 3 ගමු. හරි යාළුවනේ දැන් අපිට මේව තියෙන හින්දා බ්‍රෙඩ් වැඩක් නැහැ. බයි බයි බ්‍රෙඩ්. මම බොරුවක් කිව්වා රවටන්නේ. බ්‍රෙඩ් ටික උනා යාළුවනේ. මොකද අපිට කෑම කොතර තිබ්බත් පටිට යාළුවනේ. අපි දැන් මේ චෙස්ට් ටිකට මේ අපේ ඉන්වෙන්ටරි ක්ලියර් වෙන්න බඩු ටික දාගමු. දැන් අපි මේ ටික ස්මෙල්ට් වෙලා ඇති. ඔව්. මටන් ටිකත් ස්මෙල්ට් වෙලා. දැන් අපි කෝල් ටිකත් ගමු. බීෆ් ටිකත් ගමු. හරියටම තව එකයි ස්මෙල්ට් වෙන්න තියෙන්නේ. හරි දැන් අපි කෝල් ටිකත් අරගෙන දැන් අපි අපේ ඉන්වෙන්ටරියේ තියෙන කෝල් ටික මේකට දාගමු. හරි. දැන් ෆුඩ් ටික උඩට දාගමු. හරි. දැන් අපි කෑම හදලා ඉවරයි. හරි යාළුවනේ මේ විලේජ් රෙඩින් වල එක මම ඉස්සර එපිසෝඩ් වලදී ලොගෝ කරලා මේ ඩෙකොරේට් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි යාළුවනේ මේ වීඩියෝ එක එන්ජොයි කරලා ලයික් එකක් දාලා අපේ channel එකට එකතු වෙන්න subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකම් පරිස්සමෙන් ඉන්න.